සුබ දවසක් වේවා ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද අප්‍රේල් මාසේ 14 වෙනිදා අලුත් අවුරුදු දවස. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුදු දවසේ මම අවුරුදු චාරිත්‍ර කරපු විදිය පුංචි vlog එකකින් ඔයාලට ගේන්න කියලා හිතුවා. මොකද පහුගිය දවස් ටිකේම ගොඩක් බිසි වෙලා හිටියේ. ගෙදර ආස්පස් කරන ඒවා ඒ vlog එකකින් අරන් ඉන්නම් කියලා හිතුවට මට ඒ කිසි දෙයක් කරගන්න බැරි වුණා. අපි shopping කරාවෙත් පොයේ දවසේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයාලත් එක්ක මේ පුංචි වීඩියෝ එක share කරගන්න ඕනේ කියලා. ඉස්සෙල්ලම මම නැකතට කිරි උතුරව ගත්තා ගෙදර ඉස්සරහා. ඊට පස්සේ කිරිබත් හදාගත්තා බුද්ධ පූජාව තියන්නත් ඕන හින්දා. ඉතින් මේ කිරි එක ඉතිරෙන මොහොතේ මම ඔයාලා හැම දිනාටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ වාසනාවන්ත අවුරුද්දක් බවට පත් වෙන්න කියලා ඔයාලා හැම දිනාටම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මං කිරි ටික උතුරවලා හැම ඊට පස්සේ කිරිබත් එක හදාගත්තා. මං අද කිරි උතුරවන්න ගත්තේ එළ කිරි වලින් තමයි කිරි උතුරවුවේ. ඒකල කිරිබත් එකත් එළ කිරි වලින්ම ව්‍යාගත්තා. ඊට පස්සේ මං ඉස්සෙල්ලාම කොටස බුද්ධ පූජාව වෙනුවෙන් වෙන් කරගත්තා. අපේ සුබ කටයුතු වලදී අපි හැම වෙලාවෙම ඉස්සෙල්ලම අපිට මතක් වෙන්නේ බුදු පියාණන් වහන්සේනේ. ඉතින් මේ අවුරුද්දත් සුබ වෙන්න කියලා ඉතින් ඉස්සෙල්ලම මම බුද්ධ පූජාව වෙන් කරගෙන බුදු පහන එහෙම තියලා බුදුන් වන්දනා කරලා තමයි මේ අවුරුද්ද පටන් ගත්තේ. ඔයාලා මේ දකින්නේ මගේ පුංචිවට ලෑස්ති කරගත්ත කැවිලි මේසය. ඉතින් මම ගොඩාක් දේවල් නම් සූදානම් කරගත්තේ නැහැ. කැවුම්, කිරිබත්, කොකිස් ඒ වගේ දේවල් තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි මගේ අවුරුදු දවස ගත වුණේ. මම හිතනවා ඔයාලත් ගොඩාක් සතුටින් අවුරුදු සමරන්න ඇති කියලා. ඒ දේවල් මගෙත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඔයාලා කමෙන්ට් එකකින් ඒ දේවල් මගෙත් එක්ක ෂෙයා කරගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.